මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම මේ වතුරත් බීලා යන්න හදන්නේ මගේ කොණ්ඩෙට තෙල් ගන්න. මගේ යාළුවෙක් තමයි මෙන්න මේ ඔයිල් එක හොඳයි කිව්වේ. ඒත් මෙහි තියෙන එකේ මේක ඇතුලේ මෙන්න මේ විදිහට එක එක වර්ගයේ 60 වර්ග තියෙනවා. ඔන්න බලන්නකෝ. මේ පැරෂූට් ඔයිල් එක මේක අනියන් එක. මම හිතනවා මේක හොඳ ඇති කියලා. මොකද මගේ යාළුවත් කිව්වා මේක ගොඩක් හොඳයි කියලා. මාත් ඔයාලට මේක ගාලා හරියටම ප්‍රතිඵල කියන්නම්. ඉතින් ඔයාලත් වැස්ලින් පාවිච්චි කරන කෙනෙක් නම් මේ දේවල් ඔයාට වැදගත් වෙයි. අයිලෑෂස් වල අයිබ්‍රෝස් වල මේ විදියට වැස්ලින් චුට්ටක් ගෑවහම දවස් ගානේ තියෙන රෝම ගොඩක් වර්ධනය වෙනවා කියලා තියෙනවා. මාත් ඉතින් අයිබ්‍රෝස් වල අයිලෑෂස් වලත් ගන්නවා. මේ විදියට ලිප් ලයින් වලින් ලිප්ස්ටික් වලින් තොල් කඩු වෙලා තියෙනවා නම් තොල් වේලිලා තියෙනවා නම් ඔයාලට වැස්ලින් ටිකකට සීනි දාලා ස්ක්‍රබ් කරලා මේ විදියට තොල් දෙක ලස්සන කරගන්න පුළුවන්. මේක හොඳට ස්ක්‍රබ් කරන්න ඕනේ. අපේ කටේ කොන් තියෙන්නේ. කොන් වල අපි කන කෑම වල තෙල් ඒ වගේ මේ හැමදේම එකතු වෙන්නේ ගොඩක්ම කටේ කොන් දෙකේ. අන්න ඒ දෙකත් ගොඩක් හොඳට මේකෙන් ස්ක්‍රබ් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයිල් එක ගාලා ඉවරලා දැන් තමයි නාන්න ආවේ. මේ වදික ෂැම්පු එකත් කොණ්ඩෙට ගොඩාක් හොඳයි. මම ඉතින් මෙන්න මේ විදිහට වතුර වීදුරුවකට ෂැම්පු දාලා කලවම් කරලා තමයි කොණ්ඩෙට හලාගන්නේ. මොකද අපි එකපාරට සැර ගොඩක් කොණ්ඩෙට හලා ගන්නවට වඩා මේ විදිහට දිය ප්‍රමාණයකට හලා ගන්න එකට කොණ්ඩෙ ටිකක් යනවා හැම අඩු වෙනවා. මේ ඩව් එකේ කන්ඩිෂනර් එකත් ගොඩක්ම හොඳයි. මම ගොඩක් කාලෙ ඉඳලා ඒකත් පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මම ෆේස් වොෂ් වලින් මූණ මුලින්ම හොදලා ඊට පස්සේ ස්ක්‍රබ් කරන්න හදන්නේ. මෙන්න මේ ස්ක්‍රබ් එක ගොඩාක් හොඳයි. ඔයාලත් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරලා බලන්න ඩර්මා ප්‍රෝ එකේ. මම මේ ස්ක්‍රබ් එකත් ඉවර වෙලා මේ විදිහට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මම නාලා ඇවිල්ලා දැන් මේ හදන්නේ මගේ අයිබ්‍රෝස් දෙක චුට්ටක් හේමෙන් වැවිලා තියෙනවා. ඒක චුට්ටක් හදාගන්න. මං තනියෙන්ම තමයි මගේ අයිබ්‍රෝස් හදාගන්නේ. ඔයාලට දවසක වීඩියෝ එකකින් අරගෙන එන්නම් තනියම අයිබ්‍රෝස් හදාගන්න හැටි. ඉතින් අද මම හිතුවා ස්ක්‍රබ් එකක් කරපු නිසා ඩර්මා ප්‍රෝ එකේම තියෙනවා ජෙල් පැක් එකක්. අන්න ඒක ඇප්ලයි කරන්න. ඉතින් මේක හරිම කූල්. ඒ වගේම කිසිම කරදරයක් නෑ. අනිත් පැක් වගේ මේක බේරෙන්නේ නෑ. ඉක්මනටම කමට උරා ගන්නවා. ඒ දාලා විනාඩි 20ක් 15ක් විතර ඉඳලා දැන් මම මේක සෝදගෙන ආවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ගොඩාක් ස්තුතියි. බුදු සරණයි. පරිස්සමින් ඉන්න.